हाय गाइस ඉතින් ඔන්න අද අපි කතා කරන්න යන්නේ මන් සරණගේ YouTube thumbnail එක කොහොමද mobile phone එකේ pixel app use කරලා හදාගන්න කියලා. ඉතින් අපි මේ design එකත් mobile phone එක use කරලා පොඩි කාලයක් ඇතුළත ඔයාලට කරගන්න පුළුවන්. ඉතින් අපි වැඩේ කරලා නැතිනම් අද වීඩියෝ එකට හරි guys මේ විදිහට pixel app එක open කරගෙන මේක මුලින්ම අපි add කරගන්න ඕනේ background photo එක. ඉතින් ඒකට කරන්න තියෙන්නේ මේ හතරවෙනි එකට ගිහිල්ලා from gallery එකට ගිහිල්ලා background photo එක add කරගන්නම අපි මුලින්ම. guys ඉතින් මේ background photo එක remove කරන්න නම් පොඩ්ඩක් අමාරුයි. ඉතින් අපි මේකේ text ටික remove කරලා අර මේ විදිහට හදාගන්නේ කොහොමද කියලා කතා කරමු. මුලින්ම මේකේ shape එකක් open කරගමු. මේ text එක අපි අයින් කරගමු. හරි guys ඊට පස්සේ මුලින්ම අපි මේ plus icon එක click කරලා shape වලට එන්න ඕනේ. shape වලට ඇවිල්ලා අපිට ඕනේ කැමති ගන්නට මේක හදා ගන්න ඕනේ. මම දැන් මේ size එක වගේ තියාගෙන මේකේ චුට්ටක් මුළු ටික round කර ගන්නවා. හරි guys මම මේ ගානිමයි තියාගත්තා. හරි guys මේකට color එකක් දීලා එමු. මේ විදිහට ඔයාලට පුළුවන් color එකක් දෙන්න. මේකේ gradient එකක් දෙන්න පුළුවන්. අයියෝ background එකට add උනේ. හරි මම මේ විදිහට කලර් එකක් දුන්නා. දැන් මේක ටයිප් කරගමු අපි සූර්යකන්ද කියලා. හරි guys අපි සූර්යකන්ද කියලා ටයිප් කරගත්ත මේ විදිහට. ඊට පස්සේ මේ ෆොන්ට් එකක් දෙමු. ඉතින් මම ෆොන්ට් වලට ඇවිල්ලා ඔයාලට මේ කැමති ෆොන්ට් එක සිලෙක්ට් කරන්න. මම මේ UN සන්ධ්‍යානි කියන ෆොන්ට් එක මේ විදිහට යූස් කරනවා. අපි සයිස් එක ගාලා ලොක් කරගමු ටෙක්ස්ට් එකේ. හරි ඊට පස්සේ මේක සුදු පාට කරගමු කලර් එක. හරි guys මේ විදිහට අපි එකත් හදාගත්තා. දැන් තව shape එකක් හදාගන්න ඕනේ. ඒකත් මේ විදිහට අපි හදාගමු. හරි guys ඒ විදිහට හදාගත්තා. අපි ඒකට කලර් එකක් දීලෙමු. ඒක අපි කලර් වලට ඇවිල්ලා gradient එකක් හදාගමු. හරි මේ කැලි දෙපැත්තෙන් කැලි ටයිප් කරලා ටච් කරලා ඔයාලට පුළුවන් gradient එකක් හදාගන්න මේ විදිහට. හරි guys මම මේ විදිහට gradient එකක් හදාගත්තා. මම මේක මේ විදිහට දැන් add කරනවා. හරි ඊට පස්සේ guys මේක මම layer panel එකට ගිහිල්ලා පල්ලෙහාට දා ගන්නවා. හරි දැන් අපි මේකේ type කරගමු night camping කියලා. හරි guys මම මේ විදිහට night camping කියලා type කරගත්තා. හරි ඊට පස්සේ මම මේකේ මම හදාගත්ත text style එකක් select කරනවා මේ විදිහට ඔයාලට බලන්න පුළුවන්. හරි මම මේ විදිහට ඒකත් add කරගත්තා. දැන් මේක අපි ආයි shape එකක් හදාගන්න ඕනේ. ඒක ටිකක් ලොකුවට හදාගමු අපි. මම දැන් මේ size එක වගේ එක හදාගෙන ඒකෙත් පොඩ්ඩක් round කරගත්තා. ඊට පස්සේ මේකට කලර් එකක් select කරගමු. guys ඒකේ අපි සුදු පාටම select කරගමු. ඊට පස්සේ මේකේ text එක type කරගමු. හරි guys අපි මේකේ type කරගමු. මන් සරන්නටයි අපිටයි කියලා. හරි guys ඒ විදිහට ඒකත් හදාගෙන ඒකට ෆොන්ට් එකක් දෙමු අපි. අපි ඒකට මේ UN බාසර් කියන ෆොන්ට් එක ඇඩ් කරගමු. මේ සයිස් එකට වගේ හදාගෙන අපි ඒක ටිකක් රොටේට් කරගමු.
හරි guys මේ size එකට ආවට පස්සේ අපි text එකට color එකක් දෙන්න ඕනේ. ඉතින් ඒකට ඔයාලා පුරා රතු පාටක් දෙන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මේ රතු පාට select කරගන්නවා. හරි guys ඊට පස්සේ ඒකට අපි stroke එකක් දෙමු. stroke එකට ඇවිල්ලා stroke එකක් දෙන්න පුළුවන් ඔයාලට මේක පොඩ්ඩක් පොඩි කරලා හදාගමු. ඊට පස්සේ මේකේ shadow එකක් දෙන්න පුළුවන්. ඒකෙත් black ඔයාලට පුළුවන් කැමති ගන්නට හදාගන්න. හරි ඊට පස්සේ මේකේ eye shape එකක් හදාගන්න ඕනේ අපි. ඒකටත් මේ plus icon click කරලා shape වලට ඇවිල්ලා මෙන්න මේ විදිහට eye shape එකක් හදාගන්නවා. ඒකෙත් අපි මුළු හතර ටික round කරලා හදාගමු. හරි guys ඒකත් මේ විදිහට හදාගත්තා. ඒකත් අපි ටිකක් rotate කරගමු. හරි මේ ගානට වගේ එකක් හදාගෙන ඒකටත් අපි color එකක් දෙමු. ඒකටත් අපි හදාගත්ත මෙන්න මේ gradient එකම add කරගමු. ඊට පස්සේ මේක type කරගමු අලිනිසා මගහැරන සඳ පාන් නැල්ල කියලා. හරි guys මේ text එකත් අපි හදාගත්තා. ඒකට අපි font එකක් add කරගමු. හරි මෙන්න මේ විදිහට font එකක් දීලා මම මේක හදාගත්තා. දැන් මේ size එක ටිකක් හදාගමු. හරි guys අපි මේ text එකේ color එක සුදු පාටට දෙමු. හරි guys ඉතින් අපේ thumbnail එකේ වැඩ ටික නම් ඉවරයි. ඉතින් මේ විදිහට තමයි මන් සරන්නගේ YouTube thumbnail එක අපේ අතේ තියෙන mobile phone එක use කරලා හදාගත්තේ. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.